හැට්ටෙන් හැට්ටය මසා හක්කකින් හක්කක අල්ලා Tamanගේ බත සරි කර ගන්නා යුවතියකගේ සෝකල්ලාපය අද Who's speaking තුලින් Who's speaking Hello Yes. Yunus? Yeah. කතා කරන්න පුළුවන්ද? Yes, tell me. අපිට බඩුවගයක් රට යවන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න ගත්තේ. You're calling from? I'm calling from Sri Lanka. No, it's you have ඔයගේ inquiry මොනවාද? පොලිසියද? No, කවුද මගේ නම්බර් දුන්නේ? ඔයගේ ඔෆිස් එකට කතා කළා. එහෙන් තමයි නම්බර් එක දුන්නේ. right. හරි අපේ අම්මිට තමයි විස්තර ටික දාන්න මම අම්මිට දෙන්නද ෆෝන් එක. right, then. පොඩ්ඩක් ඉන්න ලයින් එකේ. අම්මා එන්න. අම්මාට හැට ටික පිටරට යවන්න පුළුවන් කිව්ව මිනිහා කතා කරනවා. හෙලෝ. Yes, කියන්නේ. අපිට මේ බඩුවගයක් පිටරට යවා ගන්න කියලා කතා කළේ. Okay. මහත්තයාගේ නම කවුද? සූනස් නේ? No, මගේ නම යූනස්. අනේ ඒක නම් කියන්න අමාරු මහත්තයා මම මහතුන් කියලා කියන්නද? right. Thank you. දැන් මහත්තයෝ මෙහෙමයි. අපි ඊටාම සුළු ප්‍රමාණයෙන් සාඩි ජැකට් නිෂ්පාදනය කරනවා මහත්තයා. ඒව පිටරට යවා යම් මුදලක් උපයා අපේ මේ ලංකාවට සේවාවක් කරන එක තමයි මාගේ දුගේ කල්පනාව. You mean exports, ne? You mean නෙමෙයි මහත්තයා සාරි ජැකට්. No, it's from Colombo to කොයිද ඔය යවන්නේ? ඕන දිල්ලියක මහත්තයෝ. මොන රටද යවන්නේ මේ? මතු රට. මේ ප්‍රෑම්ප්ලට් වලට තමයි යවන්න උමනාව තියෙන්නේ. එහෙන් මේ සාරි 62ක්ම ඉල්ලලා තියෙනවා. Yes, ඉතින් ඕගලන් දැන් කස්ටම් එක රෙජිස්ටර් වෙලා තියෙනවද? ඔව් මහත්තයා කසාද රෙජිස්ටර් කළා. නෑ දැන් ඉස්සර අපි ඕගලන් ඇවිල්ලා කස්ටම් එක රෙජිස්ටර් වෙන්න ඕනේ ටයිම් බිල්ඩින් එකේ. ඊට පස්සේ බඩුම තමයි. නෑ. ඊට පස්සේ තමයි අපි දැන් ඕගලන් දැන් සප්ලයර් ඕගලන්ගේ බය කොහොමද රික්වෙස්ට් කරනවා නම් සාරි දෙකක් කොච්චර කොහොමද නම් දැන් ඒකේ පැකින් ලිස්ට් ඉන්වොයිස් එකේ අපිට දෙන්න ඕනේ. අප්පා එහෙම කරන්න ගියත් ගොඩක් රැවෙයි නේද මහත්තයා 70 ටිකක් නරක වෙලා තියෙනවා. මෙහෙම අංකිවි මහත්තයා ගොඩාක් පරක්කු කරන්න බෑ. මොකද මේ පොරිනර්ස්ලාට මේ කොටහළු මගුල් ගෙදරක යන්න තියෙනවලු 72 නැති හින්දා යන්න විදිහක් නැතිලු. so මේ මොනවාද ඉස්සෙල්ලා ඕගලන් අපි දැන් ඒ වෙලාව හම් වෙන්න ඕගලන්ගේ හම් වෙන්න පුළුවන්. ඕගලන් මහත්තයා පොඩි කැස්සක් මට එනවා කැසර කමක් නැහැ නේද? පොඩ්ඩක් ඉන්න. Hello? Yes. මොකද මහත්තයා? හැබැයි ඕගලන් රේඩියෝ එක තමයි මට පේන්නේ. ඒ ඕගලන් කතා රේඩියෝ ඔය රේඩියෝ ස්ටේෂන් එකේ ඉන්න. හරි රෑ මහත්තයා නැහැ. මේ මහල් දින 72 බලලා නැහැ. එහෙනම් මහත්තයා අපි ආයි මාතෘකාවට බහිමු. ඇත්තට වශයෙන්ම කියන්න ඕනේ අපි මේ 70 මහලා හක්කකින් හක්කක අල්ලලා ඉතාම මහන්සියෙන් ශ්‍රමිය වැය කරලා තමයි අපි මේ රස්සාව කරලා බත සැරි කරගන්නේ මහත්තයා. ඉතින් මේ යවන භාණ්ඩ පිළිබඳ විශ්වාසය කියන එක වැදගත් නේද මහත්තයා? මේවා හරියටම පොරිනර්ස්ලාට යනවාද කියලා. ඔව් විශ්වාසකේ අපිට විශ්වාසයේ දැන් ට්‍රස්ට් එක ඉන්ඩස්ට්‍රි එකේ තියෙන්න ඕනේ. ට්‍රස්ට් එක අඩු විදිහ. Yes. නෑ. අපොයින්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. අපේ ඉතින් මගේ වෝෆ් මැනේජර් ඉන්නවා. අපි එන්නම් මහත්තයා. එහෙනම් මහත්තයා දිහා 70 ටිකක් අරගෙන. ඔව් එවිලා මේ අපේ මේ ඇඩ්‍රස් එකේ තියෙන නම්බර් 7. ඔයා ලියා ගන්න පුළුවන්. කියන්න මහත්තයා කියන්න. නම්බර් 7. නම්බර 6 නේ? නෑ 8. නම්බර 8. නෑ 7. එතකොට 8 නෙමෙයිද මහත්තයෝ සවන්? ඒ කියන්නේ කම්. මේ 70 මහලා හක්කකින් හක්කක අල්ලලා ජීවත් වෙන අපිට මහත්තයා hina වෙනවා නේ. මම හිතන්නේ විදිහ ඔයගොල්ලෝ රේඩියෝ වගේ. ඒයි මට එක්ස්පීරියන්ස් තියෙනවා මේ වගේ කතා. ඉතින් ඇයි මහත්තයා එහෙම කියන්නේ අපි ආස නැද්ද අපි එක්ස්පෝර්ට් කරොත් මහත්තයලා නරකයි. සන්තෝෂයි තමයි. දැන් අපි සාරි ජැකට් මහලා පිටරට විකුණුවොත් විකුණෙන්නේ නැද්ද මහත්තයා දැන් මහත්තයා? පුළුවන්. එහෙනම් මහත්තයා ඇයි මට මුසාවස් දොඩ නිවටකම් වගේ කතා කරන්නේ මොකද මහත්තයා එහෙනම්? නෑ. මට මේ හිතන්න පුළුවන් ඒ වඩේගෝල් මේ ඕගලන්ගේ කතා හන්ද එවිලා රේඩියෝ මේකින් තමයි. අපි හිරු. නියමටම බයිට් උනා. ඔව් බයිට් උනා ඉතින්. ඒ වගේ තමයි. Who's speaking? හිරු Who's speaking අංශයේ ඉදිරිපත් කිරීමක්.